අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍යාංශයේ විශ්‍රාමිකයින් දහස් ගණනකට බලපාන ඇත්තටම ටිකක් සංකීර්ණ ගැටලුවක් ගැනයි. හොඳයි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. මොකක්ද ඇත්තටම මේ 2020ත් 2024ත් අතර විශ්‍රාම ගියේ රාජ්‍ය සේවකයන්ට වුණේ? ඇයි මේ විශේෂ කණ්ඩායමක් විතරක් මෙච්චර ලොකු මූල්‍යමය අවාසියකට මුහුණ දෙන්නේ? ඉතින් අපි මේ කතාව කොටස් 5කින් දිගහරිමු. මුලින්ම බලමු මේ විශ්‍රාමිකයින්ට වුණු අසාධාරණය මොකක්ද කියලා. ඊට පස්සේ ඊට කලින් තිබුණු වැටුප් වැඩි වුණු කාලය ගැන, ඊළඟට මේ ගැටලුවට මුල් වුණු 2020 2024 එකතැන පල් වුණු කාලය, ඊටත් පස්සේ අනාගතයේදී මේ පරතරය තවත් ලොකු වෙන හැටි සහ අන්තිමට ඕන් ඉල්ලන්නේ මොකක්ද කියන එක. මෙතන තියෙන මූලිකම ප්‍රශ්න තමයි හරිම නිශ්චිත අවුරුදු 4ක කාලයක් ඇතුළත සේවයෙන් විශ්‍රාම ගිය පිරිසක් හරියට විශ්‍රාම වෙටුප් උගුලක හිර වෙලා වගේ ඉන්න එක. සරලවම කිව්වොත් මෙහෙමයි. 2020 ඉඳන් 2024 වෙනකම් විශ්‍රාම ගිය රාජ්‍ය සේවකීන්ට විශ්‍රාම වෙටුප හම්බ වෙන්නේ වඩිවීමක් නැතුව එකම තැන තිබුණ මූලික පඩියක් මත. ඉතින් හිතන්නකෝ. ඒකේ ප්‍රතිඵලය තමයි ඒ අයට කලින් විශ්‍රාම ගිය එහෙම නැත්නම් පස්සේ විශ්‍රාම යන අයට සාපේක්ෂව හරිම අඩු විශ්‍රාම වෙටුමක් ලැබෙන එක. මේකෙන් ලොකු පරතරයක් හැදිලා ඒක ඒ අයගේ ජීවිතවලට කෙලින්ම බලපාලා තිනවා. හොඳයි, මේ ප්‍රශ්නය කොච්චර බරපතලද කියලා හරියටම තේරුම් ගන්න නම් අපි පොඩ්ඩක් බලමු සාමාන්‍ය මේ සිස්ටම් එක වැඩ කළේ කොහොමද කියලා. දැන් බලන්න 2010ත් 2020ත් අතර කාලය. මේ කාලයේදී රාජ්‍ය සේවක පඩි පියවර 5කින් ඇතරම ඓතිහාසික විදියට වැඩි වුණා. සමහරුන්ගේ පඩි ඒ කාලේ ඉවර වෙද්දි දෙගුණයක් විතර වෙලා තිබුණා කිව්වොත් හරි. මේ බලන්න මේකෙන් හරිම පැහැදිලි නේද? මූලික පඩිය අවුරුද්දෙන් අවුරුද්ද වැඩිලෙද්දී අලුතින් විශ්‍රාම යන අයට ලැබෙන පෙන්ෂන් එකත් ඒ විදිහටම ක්‍රමානුකූලව වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕන සාධාරණ ක්‍රමය. එහෙනම් 2007 පස්සේ මොකද වුනේ? මොකද්ද වැරදුනේ? අපි දැන් යොමු වෙමු මේ මුළු ප්‍රශ්නයම හදවත වගේ තියෙන කාලයට. මෙතන තමයි වැදගත්ම දේ තියෙන්නේ මූලික වැටුප. ඒක සම්පූර්ණයෙන්ම නැවතුණා. ඔව්, తాවකාලික දීමන ටිකක් දුන්න තමයි. අපි ප්‍රශ්නේ කියන්නේ ඒ දීමන විශ්‍රාම වැටුප ගණන් හදද්දි කොහෙත්ම ගණන් ගන්නේ නැහැ. ඉතින් ඒකේ න්යායික විශ්‍රාම ජීවිතේට කිසිම සහනයක් ලැබුණේ නැහැ. ඉතින් ඇයි මේ වැටුප් වැඩිවීම නැවතුනේ? හේතුව තමයි රටේ තිබුණු දරුණු ආර්ථික අර්බුදය. හැමෝටම මතක ඉතින් ඒ කාලේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම්. ඉතින් ඒව මේ තට්ටුවක් යටතේ රජයේ මූලික පඩි වැඩි කරන එක සම්පූර්ණයෙන්ම නැවතුණා. හැබැයි මේ කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේක නිකම්ම අතීතයේ වුණු දෙයක් නෙමෙයි. ඉදිරියේදී නුදුරු අනාගතයේදීම මේ පරතරය මීටත් වඩා ලොකු වෙන්න යන්නේ. දැන් බලන්න රජය 2025 ඉඳන් අලුත් පියවර 3ක වැටුප් වැඩිවීමක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. හැබැයි කනගාටුට කරුණ තමයි මේ අලුත් වැටුප් වැඩිවීමෙනුත් අර 2020-24 අතර විශ්‍රාම ගියායට කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මෙන්න මේ වගුවෙන් මුළු කතාවම හරිම පැහැදිලි. බලන්න 2020-2024 කණ්ඩායම කොහොමද හරියට පඩි වැඩි වෙන කාල දෙකක් මැද්ද හිර වෙලා තියෙන්නේ කියලා. ඒ අයට කලින් ගිය අයටත් පඩි වැඩි වුණා, පස්සේ යන අයටත් පඩි වැඩි වෙනා. හැබැයි මේ කට්ටියට විතරක් ඒ අයගේ විශ්‍රාම වැටුප එක තැන. හොඳයි. එහෙමනම් මේ විශ්‍රාමික කණ්ඩායම මොකක්ද ඉල්ලන්නේ? අපි බලමු ඒ අයගේ මූලික තර්කය මොකක්ද කියලා. ඒ අයගේ තර්කය හරිම සරලයි. ඒ අය කියන්නේ රජයම දැන් ලොකු පඩි වැඩි කිරීමක් දෙන එකෙන්ම 2020-24 කාලේ තිබුණු පඩිය මදි කියලා රජයම පිළිගන්නව වඩියේ කියලයි. ජනාධිපතිතුමාම කියනවා නොසිතූ විරු විදිහට පඩි වැඩි කරා කියලා. ඒ කියන්නේ කලින් පඩිය අඩුයි කියලා පිළිගන්නව නේද කියලයි ඒ අය අහන්නේ. ඉතින් ඒ අයගේ ඉල්ලීම හරිම පැහැදිලි. ඒක සාධාරණ ඉල්ලීමක්. ඒක දැන නතර වුණු පඩියකින් විශ්‍රාම යන්න වුණු අසාධාරණය පිළි අරගෙන ඒ අයගේ විශ්‍රාම වැටුපටත් සාධාරණ ගැළපීමක් කරන්න. ඒක තමයි ඒ අයගේ සේවයට ලැබිය යුතු ගෞරවය. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපිට එක තීරණාත්මක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. කාලයකට අනක හිරවුණු පඩියකින් විශ්‍රාම ගිය මේ පිරිසට කවදාරි විසඳුමක් ලැබෙයිද? ආර්ථික අර්බුදයක් මැද්දේ ප්‍රතිපත්තිමය තීරණ ගනිද්දී සාධාරණත්වය කියන දේ කොතනින්ද තියන්නේ? ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය.